මේ දවස්වල ගෑස් ප්‍රශ්න නිසා හන්දිය පැත්තේ ආව උදේට කාලේ යන්න. ඒ ඇස්සේ අලුතෙන් කඩේකුත් දාලා. ඒකත් දාලා තියෙන වෙනද කන කඩේට ඉස්සරහ කඩේ. කෑම දිනවද? ඔව්. කහදුරු වේදන් කැස් බෑ පැත්තට යනකොට තමයි මේ කඩේ තියෙන්නේ. අද තියෙන්නේ මඤ්ඤොක්කයි පොල්සම් බෝලයි තරවල තෙල්දාරයි. විතර මොන විතර තියෙනවා චිකන් නම් තාම හැදුවේ නෑ. අලුතෙන් දාලා තියෙන රයිස් ඇන් කරේ කොත්තු අනම්මනම් ඔක්කොම තියෙනවා මෙතන. කඩේ නම තමයි රසවිමන. චිකන් එක මේ සෝරි කරවල එකක් කමු. හරි. කැමරනේ? ඔය කැමරට එළවලු බලමුද? කරවල එකට. පොල් සම්බල් එක මයියොක්ක. හාල් එක මොකද කිව්වේ? මේ කීටි සම්බ. කීරි සම්බල්නේ. අලුතෙන් දාලා තියෙන්නේ අපි බලමු try කරලා. කොච්චර කාලද දාලා ඉන්නේ? අපි දැන් හරියටම දාලා 7 වෙනිදා දැන්නේ. අරට දවස් 5යි. දවස් 5යි. දාලා දවස් 5යි අපි බලමු කොහොමද රස කියලා. මම ඔයාලට ඕඩර්ස් රිවිව් එක දෙන්නම්. පොල් සම්බල් තියෙනවා, කරවල බැදම තියෙනවා, මයියොක්ක තියෙනවා. උදේ කෑවේ කීයද? 250යි. මේකට විතරකුත් අපෝ කීයද? විතරක් අපි දැම්මෝ 280යි. විතරක් දාව. ටේබල් තියෙනවා 1 2 3යි. ටේබල් තුනක් තියෙනවා. ඒ කියන්නේ 9 දෙනෙක්ට වගේ වාඩිලා කන්න පුළුවන්. අපි විතරෙත් ආවා. ටොයින්. ඊනම් කාලා බලමු කොහොමද කෑමේ. බත් නම් තියෙනවා උසට. මේ තමයි මට මේක කන්න පැය භාගයක් විතර යයි කියලා. මේ කෑම කඩේ තියෙන්නේ හරියටම කහදුරුව පැත්තෙන් නම් පොල්ගස් සෝවිට පැත්තට. එහෙම නැත්නම් කැස් බෑ පැත්තට යෝක. පොල්ගස් සෝවිට ෂෙඩ් එකට කලින් left hand side එක. ඔක්කොම කෑවා. කෑම එක රහයි. මෙහෙම බත් එකක් මම ඉවර වෙන කනවා කියලා කියන්නේ ඒකත් තමයි රහයි. මම වෙනදා කන්නේ මෙතන තියෙන ඉස්සරහ කඩේ. මේ කඩේ මේ දවස්වල රිපෙයාර් එකක්. ඒක හින්දා තමයි මම මේ පැත්තෙන් යනකොට මේ කඩේ දැක්කේ මේ කඩේ අලුතෙන් දාලා දෙන්නේ. මේන් රෝඩ් එකේ යද්දි මේ කඩේ ඉච්චර පේන්නේ නැහැ. පොඩි කඩයක් නිසා රසවිමන කියන හරියටම පොල්ගස් සෝවිට බජාජ් ෂෝරූම් එකේ ඉස්සරහ. කෑම එක නම් රසයි. perfect.